එසේනම් මෙතැන් සිට ඔබ ආදර කරන තාරකාවන්ගේ නර්තන අංගයන් ඔබට විඳ ගැනීමට හැකි වේවි. අද දිනේදී මුලින්ම තරඟ වදින්නේ නදීෂා ලහපෙරම සමග නයන. ඇත්තටම අපි තෝරගත්තේ සිංහල ගීත දෙකක්. ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි. අපේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ආසයි පරණ සිංහල චිත්‍රපට ගීතවලට. ඉතින් ඒ නිසා මම පරණ සිංහල චිත්‍රපට ගීත දෙකක් තෝරගත්තා. 1 2 3 ඩාන්ස්ස්ටා කියන අභියෝගයක්. ඉතින් මම හිතන්නේ අපි කොච්චර හොඳට කරත් ඒක ප්‍රේක්ෂකයෝ දකින ආකාරයට තමයි ඒගොල්ලන්ගේ මනාපෙන් තමයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මට අය නයනටයි සහයෝගය දෙයි කියලා. सोया गई महादेव भृंगया हैंगुई ऐप्री मलविले हंसया ඔබ සොයා ගිලයි महादेव भृंगया हैंगुई ऐप्री मलविले हंसया हैंगुई ऐप्री मलविले हंसया ආතරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝමා එන බාලඟටම දැන් හොඳයි ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝමා එනවා ළඟටම දැන් හොඳයි හැංගුවේ නැකිති ඇත්තමයි මාවේ මාසෙහු මාපෙතු ආදරේ දෙල්ලවේ හැංගුවේ නැකිති ඇත්තමයි මාවේ මාසෙහු මාපෙතු ආදරේ දෙල්ලවේ මාසෙහු මාපෙතු ආදරේ දෙල්ලවේ आजकल तेरे मेरे प्यार के चर्चे हर जुबान पर सबको मालूम है यार सबको खबर हो गई आजकल तेरे मेरे प्यार के चर्चे हर जुबान पर सबको मालूम है यार सबको खबर हो गई तो क्या आजकल तेरे मेरे प्यार के चर्चे हर जुबान पर सबको मालूम है और सबको खबर हो गई නදීෂා මීට කලින් මාව හම්බ වුණේ මගේ ටෙලිනාට්‍යයේ මගේ බිරිඳ විදියට. අද ඔබ නර්තන තලයේ දකිනවා. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ ඔබට මේ වගේ නර්තන හැකියාවක් තියෙනවා කියලා. ඇත්තටම ඔබ ඉදිරිපත් කළ ජවනිකාව අපේ සිංහල චිත්‍රපට ගීතවලින් අපේ චිත්‍රපට ගීතවල තිබුණ ඒ රංග රටාවන් ඔබ ලස්සනට ඉදිරිපත් කළා. ඒ වගේම ඔබ බොහොම විශ්වාසයෙන් යුතුව ඔබේ රංගනය ඉදිරිපත් කළා. පුහුණුවලා තිබුණ බව පෙනුණා හොඳට.
ඒ හැම දෙයකින්ම ඔබේ නර්තනයට ආලෝකයක් ඉදිරිපත් වුණා. නර්තනය ගැන කිසිම බයක් හැකක් නැතුව හොඳට තමුන්ගේ විශ්වාසයෙන් බොහොම ප්‍රසන්න විදිහට ඉදිරිපත් කළා. තව දියුණුවේ විස්තරහට යනකොට ඔව් නදීෂා මම හිතන්නේ ආරම්භයක් හැටියට මම ඉතාමත්ම සතුටටපත් වෙනවා. මොකද මම ඔබව දැකලා තින්නේ විශේෂයෙන්ම නර්තන ශිල්පිනියක් හැටියට නෙමෙයි රංගන ශිල්පිනියක් හැටියට සහ විශේෂයෙන්ම ගීත රූගත කරද්දී ඒ රූගත කිරීම වලට ඔබ ඉදිරිපත් වෙලා තිනවා. නමුත් ඒකෙත් අහිංසකාවියක් හැටියට තමයි අපි දකින්නේ. මේ නර්තන ඉදිරිපත් කිරීම අමර පෙම්ලතාවෙන්ම ඔබ ඇත්තටම ප්‍රේමණීය ජවනිකාවක් ඔබගේ හැඟීම් ප්‍රකාශ කිරීම ඔබගේ මුහුණේ ඉරියව් හිනාවෙන් ඇස් වලින් නවීකරණයක් එක්ක විශිෂ්ට අන්දමින් අපි වාපස්සට ගෙනහිල්ලා අදට අවශ්‍ය කරන ආකාරයෙන් ඉදිරිපත් කරා වගේම ඔබට නර්තන රංගන සහ ඒ හැකියාවන් සියල්ලම ඔබගේ ඉරියව් වලින් නර්තන හැකියාව ඉතාමත්ම ඉහළින් පෙන්눔 කරා කියන එක මම මෙතනදී නදීෂාට සුබ පතන ගමන්ම මගේ අවධානය මම හිතන්නේ ගීතයේ පුරාට මේ නර්තනයේ පුරාටම තිබ්බේ නදීෂා තුලයි. බොහොම ස්තුතියි. ලස්සරට බොහොම ජවයකින් යුතුව ඒ වගේම ඔයාගේ ඉරියව් මුහුණෙන් පෙන්නපු ඉරියව් හැම එකක්ම ඒ ගීතයට සරිලන විදියට හරියට ලස්සනට ඉදිරිපත් කරා. ඔබට සුබ පතනවා. බොහොම ස්තුතියි. Sirasa Dancing Stars. නදීෂා හිතනවාද මේ නදීෂාගේ හොඳ උත්සාහයක් කියලා සාර්ථකයි කියලා හිතනවද? ඔව් ඇත්තටම අපි නිරෝෂා ගොඩක් කල් පුරුදු වුණා. ඉතින් මම හිතනවා උපරිමයෙන් කරා කියලා. හොඳයි. ඉතින් මේ සතුට වියයි කියන්න කලින් අපි යමුද ලකුණු තත්ත්ව කොහොමද කියලා බලන්න. මුලින්ම කැමති රෝසි සේනානායක මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව දැනගන්න. ලකුණු 8ක් ලබා දෙනවා. මේ ළඟට රවීන්ද්‍ර රන්දනි මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි. ලකුණු 7ක් ලබා දෙනවා. හොඳයි ලකුණු ගැන සෑහීමකට පත් වෙනවද? අනිවාර්යෙන්ම සෑහීමකට පත් වෙනවා. ලදින් සතුට වෙන්න එපා නේද? හොඳයි එහෙනම් නදීෂා සහ නයනව ඔබ කැමති නම් නැවතත් ශ්‍රීත ඩාන්ස් ස්ටාර් තරංගාවලිය තුල දැක ගන්න. ඔබට පුළුවන් ඔබේ මනාපය උන්වත ලබා දෙන්න. SDS හිස්තනක් අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7788ට. ඒ වගේම ලංකාවේ දුරකථන මාර්ගය ඔස්සේ ඔබට පුළුවන් 1577 ඩයල් කරලා නදීෂා සහ නයන වෙනුවෙන් ඔබේ මනාපය ලබා දෙන්න. ඔවුන්ගේ අංකය උන් කියයි. අංක 1. අංක 1. හොඳයි අංක 1. අපි ඊළඟට හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.